සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද අපි ට්‍රැවල් මේනියාවෙන් ගමන ආරම්භ කරන්නේ දඹුල්ල නගරයෙන්. අද අපි ගමනාන්තය වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඌව පරණගම තියෙන බෝඹුරු ඇල්ල. අද අපේ අතේ තියෙන කොස්ට් එක තමයි රුපියල් 3000ක්. අපි මේ වීඩියෝ එකකින් කතා කරමු රුපියල් 3000ක වගේ මුදලකින් අපිට දඹුල්ලේ ඉඳන් නුවරඑළියේ තියෙන බෝඹුරු ඇල්ල බලලා එන්න පුළුවන් වේද කියන එක තමයි මම අද try කරන්න යන්නේ. මම ඉස්සෙල්ලාම කරපු වැඩේ තමයි රුපියල් 1300ක වගේ තෙල් ගහගත්ත එක. ඊට පස්සේ අපි ගමන යන්න පටන් ගත්තා. නුවරඑළිය ටවුන් එකේ ඉඳලා වැලිමඩ පාරේ අපි තව චුට්ටක් ඉස්සරහට ගියා. හග්ගල මල්වත්ත පාස් වෙනවත් එක්කම වම් අත පැත්තට තියෙන පාරේ එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ වම් අත පැත්තට තියෙන පාරෙන් බෝඹුරු ඇල්ලට යන්න පුළුවන්. බෝඹුරු ඇල්ල පාමුල වාහන නැවැත්වීමේ පහසුකම නිසා වාහන ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ වාහනේ නවත්තලා මෙන්න මේ පඩිපෙළ දිගේ උඩටම ගියාපුවම බෝඹුරු ඇල්ල අපිට ඈතින් දිස් වෙනවා. වැස්ස දවසක ගියපු හින්දා අපිට යන්න තියෙන මාර්ගයේ ගල් සෙවල් එහෙම බැඳලා තියෙනවා. අපි පරිස්සමෙන් බෝඹුරු ඇල්ල ළඟටම ගියා. බෝඹුරු ඇල්ල අයිති වෙන්නේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් ඔසමයි. ඒ වගේම බෝඹුරු ඇල්ල පේර ඇල්ල කියලත් හඳුන්වනවා. පේර ඇල්ල ගම්මානයේ සීතයිලිය කඳපුල රක්ෂිතයේ තියෙන උසින් මීටර් 50ක් පළල මීටර් 20ක් වන මෙම දිය ඇල්ල මහවැලි ගඟේ ප්‍රධාන අතුගංගාවක් වන දෝල්ගල ගඟේ මීටර් 1842ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවමුග පිහිටි ගල් පවුවකින් කොටස් 4ක් පමණ වෙන්ව ඇද හැලීමෙන් මෙම දුම සුන්දර දිය ඇල්ල නිර්මාණය කරයි.